පිරිමි ගැන බය නැහැ. ඇයි? පිරිමි එකෙන්. පිරිමි ගැහණු ගැන බයයි. ඒ ඇයි? පිරිමි ගැන දන්න නිසා. ඒ පිරිමි අයගේ හොඳ අය ගැන දන්නවා. ඒ වගේමයි නරක අය ගැන දන්නවා. මගේ කෙල්ල මම රවට්ටන්නේ නැහැ. හැබැයි රැවටෙලිකාර පිරිමියෙක්ට අහුවේද දන්නේ නැහැ. එහෙම බයක් තාත්තෙක්ට තියෙනවා. දැන් මේක මේ තේරුම මේ පිරිමි නරකයි කියන එක නෙමෙයි. තාත්තත් පිරිමියෙක්. දැන් සමහර ගෑනුලා පිරිමි සෞඛ්‍යයටම කියලා බයින්නේ. මොකද බයින්නේ තාත්තා පිරිමියෙක්. දැන් පිරිමි ළමයිට බෑ ගැහණු සංගතියම කියලා බයින්නද? අම්මා ගැහණියක් නේ. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් කාන්තාව ගත්තාම කාන්තාව ආරක්ෂා වෙන්නේ පිරිමි අතින්මයි. නේද? අනතුරටපත් වෙන්නේ අමාට පිරිමි අතින්මයි. එනිසායි තාත්තලා ඒ ගැන තන්න හින්දා දూరు ගැන බය. ඒක තාත්තලගේ වචන අහක දාන්න එපා. ඒකයි සමාජයේ මෙහෙම කතාවක් කියන්නේ. තාත්තලා දూరుන්ට වැඩිපුර ආදරේ පුතාලට නෑ කියලා. එහෙම නෑ. වං ඇහැයි දකුණු ඇහැයි වගේ. හැබැයි බය වැඩි. ඒක මම පිළිගන්නවා. ඒ නිසා ඔයගොල්ලන් ඒ එදාට අතහැරලා යන්නේ ඔයාලව සම්පූර්ණයෙන් රැකපු ඇප්පවුර. ඒක ලේසි නෑ. එදා ඉඳන් ජීවත් වෙනවා කියන්නේ. ඒ දවසේ නැති වෙන්නේ අත. තේරුණාද? කිසිම ප්‍රතිලාභයක් නැතිව Tamanට සම්පූර්ණයෙන් Tamanව ආරක්ෂා කරපු මහා ඇත්පවුල තමයි Taman අතහැරලා යන්නේ. ඒකයි ඒ ගමන ඒ කෙල්ලට තනියම යන්න බැරි නිසා. එදත් කවුරු ගෙනින් දාන්නේද? තාත්තා ගෙනින් දාන්නේ. කෙල්ලෙකුට ලේසියෙන් මගුල් පොරට ඇදගෙන යන්න අමාරුයි. තියෙන අඩියක් ගානේ මතක් වෙනවා. මගේ අත්වාරුව මට නැති වෙනව නේද අද කියලා. ඔයාලා තව අවුරුදු කීපයයි ඔහොම ඉන්නේ. ඔය පිරිමියා ඔයාලව රකින්නේ කිසිම බලාපොරොත්තුවක් නැතිව ප්‍රතිලාභයක්. අනිත් හැම පිරියෙක්ම ඔයාලට ලං වෙන්නේ මට ආදරේ නේද කියලා අහගෙන. අත්හන්නේ. එහෙම පිරිමියෙක්ට පූල්ලන දෙයක් දුන්නොත්, එහෙම පිරිමියෙක්ගේ හිතක් රිදෙව්වොත් ඒ ජීවිතේ පිච්චිලා අල්ලු වෙලා යනවා. ඒ නිසායි හොර වැඩ කරන්න එපා කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ මෙහෙමයි පුතා. එහෙම පිරිමි හිතක් ලේසියෙන් එහෙම කාන්තාවකට නැමින්නේ ආදරේට. තාත්තෙක් දුවෙක්ට දෙන්නේ ඒ දෙන්න දෙන උපරිමය. තේරුණාද? ඒක භාර්යාවටවත් නෑ. භාර්යාවගෙන් පවා තාත්තලා වගකීම් බලාපොරොත්තු වෙනවා. දැන් ඔයාලට මං කිව්වේ ඔයාලට පිරිමියෙක් ලං වෙන්නේ එයාලට කොටසක් බලාපොරොත්තු වෙලා. ඔයාලගේ අම්මගෙන් තාත්තලා වගකීම් බලාපොරොත්තු වෙනවා. කිසි වගකීමක් උඹලට දෙන්නේ නෑ. කිසිම වගකීමක් දෙන්නේ නෑ. ඒ නිසා ඒක ලේසි නෑ. ඒ නිසායි තාත්තලා ඉන්නේ නැති බය නැත්තේ. තාත්තා කියන වචනේ ගෙදර තියෙනවා නම් බය නෑ. තාත්තෙක් ඉන්නවා නම් තාත්තා ඉන්නවා නම් ගෙදර අපච්චි ගෙදරද තාත්තා ගෙදරද කියලා ගෙදර බය නෑ. ඒකයි පපුව ටිකක් බැහැපු මේ රෝමත් සුදු වෙච්ච කෙසඟ උනත් තරමක් ඇඳගෙන උනත් මහා ලොකුවට සික්ස් පැක් නැති උනත් ඒ තාත්තා එක්ක උඹලා පාරට බැස්සහම අනිත් පිරිමි ලං නොවෙන්නේ. ඒ ආව තමයි නැති වෙන්නේ තාක. තව අවුරුදු කීපයක් එක්ක ඉන්නේ. හරියට ඉන්න. දැක්කද තාත්තලා? ඔය කන්නල ගෑනලා මේ කසාද බඳලා ගියාට පස්සේ දවස් ගාණක් සමහර තාත්තලා කන්නේ. උට්ටයි කන්නේ. නෝනගෙන් අහනවා. දුව කතා කළාද? අහනවාමයි. දුම සාගතයි. ඔය එක ගෑල්ලමෙක් මේ ළඟදී දාලා තිබ්බා මේ TikTok එකේ වීඩියෝ එකක්. මම හරි ආසයි ඒක බැලුවේ. එයාගේ තාත්තව chat කරන inbox එකේ. හරිද? දැක්කද ඔයාලා ඒක? ඒ දුව මේ එයා දැන් මේ තරුණ ළමයි කැම්පස් තේරිලා එයා කැම්පස් එකේ ඉන්නේ. තාත්තාගේ ඒවල තියෙන voice messages එයා play කරනවා. ඒක රෙකෝඩ් කරලා. චූටි voices දෙන්නේ. මොනවද තියෙන්නේ? ලොකු දුව ආවද? දුවේ ගියාද? ලොකු දුව ගෙදර එනවද අද? පරික තැනක දිනව? පුතේ මං එක්කෙන් එන්නද? පුතේ බස් එකට නැග්ගද? තාත්තලා. තේරුණාද? පොළ කරන්න එපා.